හොඳයි ඔයාලා හැමදෙනාම පිළිගන්නවා රාවණ භවන විශේෂ මනෝවිද්‍යා උපදේශන වැඩසටහනට අපි පටන් ගමු අපේ මුල්ම සැසිය මේක ඇත්තටම මේ විශේෂයෙන්ම මම ලයිව් ස්ටේෂන් එකක් හැටියට ගත්තෙත් මේ විශ්වය ගැන ඔයගලන්ට නොදන්නා ගොඩාක් දේවල් තියෙනවා දැනුවත් කරන්න මේ විශ්වය ගැන දැනුවත් වෙද්දී ඒ ඕනෑම ප්‍රශ්නයක් ඔයාලට අහලා ඒක ගැන යම් දැනුම් පද්ධතියක් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගාවත් ඇති. ඒ දැනුම් පද්ධතිය ගැන ඔයගලන්ට විමසන්න පුළුවන්. ඉතින් මේ හැමදේම හින්දා තමයි මම මේක ලයිව්ම ගත්තේ. මොකද ඕන ප්‍රශ්නයක් අහලා විසඳ ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන හින්දා. ඉතින් ඒ හින්දා මුලින්ම මම ගැන සුළු හැඳින්වීමක් කරන්න මම දන්නේ නැති පිරිසක් ඉන්න පුළුවන්. දැන් මේක ලයිව් ගියාට මම මේක ඇතරම YouTube එකේ පළ කරන පිළිවෙලට ඒ හැම වැඩසටහනක්ම ඒතර මේ වැඩසටහන් බලන අය මාව දන්නේ නැති නිසා මම පොඩි හැඳින්වීමක් කරන්න මම උදාර සම්පත් රොඩ්රිගෝ ගම්පහ පාතලක ගුරුවරයෙක් හැටියට රජයේ ගුරුවරයෙක් හැටියට දැන් මේ දක්වා අවුරුදු 17ක් තිස්සේ උගන්වනවා. ඉතින් ඒ අතරතුරේ මනෝවිද්‍යා උපදේශකයින්ගේ සංගමේ ශ්‍රී ලංකා වෘත්තීය මනෝවිද්‍යා උපදේශකයින්ගේ සංගමේ මම ලියාපදිංචි සමාජිකයෙක් හැටියටත් කටයුතු කරනවා. විශේෂයෙන් අධිමනෝවිද්‍යාව මේක අලුත් ශාස්ත්‍රයක්. හුඟක් අය ඇත්තටම මේ සාමාන්‍ය මනෝවිද්‍යාවෙන් තමයි උපදේශන කටයුතු කරන්නේ. ලංකාවේ අධිමනෝවිද්‍යාව පාවිච්චි කරලා උපදේශන කටයුතු කරන අය අඩුයි. ඇත්තටම නැහැම කියන්නත් පුළුවන්. නමුත් මම එහෙම කියන්නේ නැහැ. ඉන්න පුළුවන්. ඉතින් බොහෝම සීමිත කීප දෙනයි එහෙම මේ උපදේශන කටයුතු කරන්නේ. ඉතින් මොකද හේතුව මේක මේ ඇත්තටම විශ්වයත් එක්ක සම්බන්ධ උපදේශනයක්. සාමාන්‍ය විදියට අපි ප්‍රශ්න තියෙන ක්ලයන්ට් කෙනෙක්ව හම්බුනාම ඒ උපදේශනයේදී ඒ අපි බලන කෝණය නෙමෙයි මේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා උපදේශනයේදී මිනිසුන්ට උදව් කරද්දී අපි බලන කෝණය. මොකද අපි සාමාන්‍යයෙන් විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරද්දී ඒ විශ්වයෙන් තොරතුරු ගන්නවා. ඒකට නිකම් බෑ යම් ප්‍රගුණ කිරීමක් කරන්න ඕනේ. යම් කැපකිරීමක් කරන්න ඕනේ. ඒ ජීවිතේ ඒ කැපකිරීමත් එක්ක ඒ අත්දැක බැලීම් කරලා ඒ හැම අවබෝධයක්ම ලබා ගත්තට පස්සේ තමයි මේ දේ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා සාමාන්‍ය තත්ත්වෙන් එහා ගිහිල්ලා යමක් හොයන්න උත්සාහ කරන්නම ඕනේ. ඉතින් ඒ தත්ත්වෙත් එක්ක වසර ගානක පළපුරුද්දත් එක්ක ලැබිච්ච අත්දැකීම් එක තමයි ගොඩක් වෙලාට ඔයගොල්ලෝ කතා කරන්නේ. ඉතින් ඇත්තටම මේ කතා කරන බොහෝ දේවල් සාමාන්‍ය දැනුම් පද්ධතිය පොතපත්වල ඔයගොල්ලන්ට අහන්න ලැබෙන්නේ නැති විශේෂ දැනුමක් ඔයගොල්ලන්ට මම දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද සමහරක් දේවල් විශ්වයේ තොරතුරු. ඉතින් මේ තොරතුරු ඇත්තටම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඇයි කියන එක හරි වැදගත්. මොකද මේ හේතුව මේ විශ්වයේ සමස්ත ක්‍රියාදාමයේම අවබෝධයකට ලක් වුණාට පස්සේ අපිට මේ දුක් කියන එක මේ විශ්වයේ ඇත්තටම ඩිෆෝල්ට් මේ පෘථිවියේ තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි අපිට මේ අපි දන්නේ මොන තරාතිරෙම හිටියත් අපිට ඒ කියන්නේ දුක කියන එක උරුම වෙනවා. එතන මේ දුක ඇති වෙන්නේ ඇයි? මේ දුකෙන් මිදෙන්නේ කොහොමද? මේ සියලු දේ ප්‍රශ්න ඇති වුණාම ඒකට විසඳුම් හොයාගන්නේ කොහොමද? මේ හැමදේම මේ වැඩසටහන හරහා ඔයගලන්ට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසාම තමයි මේක ලයිව් අරගත්තේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ විශ්වය ගැන ඕගොල්ලන්ට කැමති ඕනෑම දෙයක් ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන්. අපි මුලින්ම චුට්ටක් ඇයි අපි බලමු මේ විශ්වයේ ක්‍රියාකාරීත්වය අපි දැනගන්න ඕනේ ඇයි කියන එක. ඉතින් මේක ඇත්තටම අපි මේ විශ්වය ගැන හරි අවබෝධයක් ලබුවම අපිටම පුළුවන් අපේ මේ ඕර එක මේ විශ්වයත් එක්ක අපි සම්බන්ධ වෙන සීමා තියෙනවා. මේ සීමා එක්ක අපිට පුළුවන් මේ විශ්වයේ ශක්තියින් එක්ක සම්බන්ධ වෙන්න. මේ විශ්වයේ ගොඩාක් ශක්තියින් තියෙනවා. මම ඔයගලන්ට මේ හැම ශක්තියක්ම සමහරක් වෙලාවට ඔයගලන්ට කවදාවත් අහන්න ලැබෙන්නේ නැති විශේෂ ශක්තියින් තියෙන මේ විශ්වයේ. ඒ හැම දෙය ගැනම ඔයගලන්ව දැනුවත් කරනවා. ඒතකොට මේ හැම දෙයක්ම මේක ප්‍රායෝගික විෂයක්. ඒතකොට මේක හරියට ඉගෙන ගත්තොත්
ඔයාලට මේ දැනුම විතරක් නෙමෙයි ලැබෙන්නේ මේ ජීවිතේ අපිට උරුම වෙලා තියෙන ප්‍රශ්න කරදර වලින් සම්පූර්ණයෙන්ම මිදී නිදහස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකට අවශ්‍ය ඒ ගමන් මාර්ගය මට කියන්න පුළුවන් මම ගමන් කරපු විදියක් ගැන විතරමයි. ඒතර මට ලැබිච්ච අත්දැකීම් ඒ ගමන් මාර්ගෙත් කොහොමද මට ඒ දේවල් ලැබුණේ ඊට පස්සේ විශ්වයේ තොරතුරු එන්න ගත්තේ එතනට කොහොමද හිත හදාගන්නේ ඊළඟට ඒ පෙර භවයේ අපේ තියෙන හැමෝගෙම ශක්තියින් තියෙනවා. ඕගොල්ලෝ හැමදෙනාම මතක තියාගන්න මේ මනුස්ස තලයට මිනිස්සෙක් ආවට පස්සේ මේ අපේ ගමන මේ සසරේ මේ අපේ ප්‍රගුණ කරගත්තු හොඳ දේවලුත් තියෙනවා ඒ වගේම නරක දේවලුත් තියෙනවා මේ සෑම දෙයක්ම අපි පස්සෙන් එනවා. ඉතින් මේ හැමදේම මම මේ නිකන් මේ අර වචනෙන් කියනකට වඩා මම බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන් මාලාවේදී සියල්ල ඕගොල්ලන්ට පැහැදිලි කරන්න විද්‍යාත්මකව. ඒකයි වැදගත්ම දේ. නැත්තම් මගේ හිතේ තියෙන දෙයක් කියලා වැඩක් නැහැ විශ්වය ගැන. ඒතර ඕගොල්ලන්ට අපි දැන් ලොකු ගැඹුරට යන්නේ නැතුව සාමාන්‍යයෙන් අපේ සරලව ඕනම කෙනෙක්ට තේරෙන්න මූලික විද්‍යාත්මක නීති පාවිච්චි කරලා අපිට පුළුවන් මේ විශ්වය සියල්ල පැහැදිලි කරන්න. ඒතර හැමෝටම තේරෙනවා. ගොඩක් ගැඹුරට යන්නත් පුළුවන්. මම කොහොමද ගොඩක් ගැඹුරටත් යනවා. ඕගොල්ලන්ට මේක මේ සම්පූර්ණයෙන්ම ටිකක් විශ්වයේ ක්‍රියාකාරීත්වයෙන් හැටිත් අවබෝධ වෙච්ච නිසා ඕගලන්ට මේ රාවණ භවන වැඩසටහන හරහා මූලික සරල විද්‍යාත්මක න්‍යායන් වලින් එහා ගිහිල්ලා ඕගලන්ට පුළුවන් මගින් දැනගන්න ගැඹුරට ගිහිල්ලා මේ විශ්වය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම ඇයි මේක දැනගන්න ඕනේ? මේක දැනගත්තම අපිට අපිව තමන්ම අවබෝධ වෙනවා. අපිව අවබෝධ වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ විශ්වයේ ශක්තියින් තියෙනවා ඇත්තටම අපිට උදව් කරනවා. මේ ගමන මේ යන්න තනියම අමාරුයි. මොකද ප්‍රශ්න ආවට පස්සේ ඒකට විසඳුම් හොයාගන්න තේරෙන්නේ නැහැ. සමහරක් වෙලට මේ ඇයි මෙහෙම මට ප්‍රශ්න එන්නෙම කියලා හිතෙනවා. මටම ඇයි මෙහෙම වෙන්නේ? මම මෙහෙම මෙච්චර දේවල් මම කරනවා මේ හොඳ දේවල් කරනවා හොඳ දේවල් හිතනවා. ඇයි එහෙම වෙන්නේ? මේ හැම දෙයකම ඇත්තටම හේතු තියෙනවා මේ විශ්වයේ. ඉතින් ඒ හේතු කියවීමේ හැකියාවක් ඇත්තටම මට ලැබිලා තියෙනවා. ඒක විශ්වයෙන් ලැබිච්ච තෑග්ගක්. ඉතින් මේ හැකියාවෙන් මේ මිනිස්සුන්ට උදව් කරන්න තමයි මේ ඇත්තටම මේ වැඩසටහන අරන් තියෙන්නේ. ඒ නිසා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන හැමෝටම දැනුමට වඩා එහා ගිය දෙයක් ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ සියලුම ප්‍රශ්න කරදර හිමීට ක්‍රමානුකූලව විසඳ ගන්නත්. මොකද ප්‍රායෝගික පැත්තක් මේ තියෙන්නේ. අධිමනෝ විද්‍යාව කියලා තොරතුරු ටිකක් කියලා වැඩක් නැහැ. ප්‍රශ්න විසඳ ගන්න හැකියාව තියෙන ප්‍රායෝගික ක්‍රමවේදයක් දැනගන්න ඕනේ. සහ ඒවා කරලා මේ ජීවිතේ අපේ ප්‍රශ්න හැමදේම විසඳ ගන්න කියලා මම ඔයගොල්ලෝ හැමදෙනාටම මුලින්ම ආරාධනා කරනවා. අපේ රාවණ භවන මේ විශේෂ මනෝවිද්‍යා වැඩසටහන් මාලාව සමග සම්බන්ධ වෙන්න කියලා. මේක අද දවසින් ඉවර වෙන්නේ නැහැ. මොකද මේ අපේ ජීවිතේ මේ ප්‍රශ්න කරදර එන හැටි මේ විසඳුම් එන ක්‍රියාවලිය සමස්ත ක්‍රියාවලිය ඇත්තටම හරි සංකීර්ණ. මේ විශ්වය ගැන කතා කරනවා නම් ඒක හරි විනෝදයි වගේම හරි සංකීර්ණයි. ඉතින් මේ හැමදේම මම ක්‍රමානුකූලව තේරුම් කරන්න. ඒ නිසා වැඩසටහන් කීපයක් යයි. ඉතින් අවසානයේදී වැඩසටහන් කීපයකින් පසුව ඔයගලන්ට මම මේ විශේෂයෙන් අවස්ථාවක් දෙන ඔයගලගේ පෞද්ගලික ප්‍රශ්න වලට විසඳුම් දීමටත් එතකොට මුලින්ම මම යොමු කරන්නේ ඔයගලන්ට ඔයාලගෙන්ම ශක්තියකින් ආයි වෙන ශක්තියින් ඕනේ නැහැ. ඇත්ත කතාව අපිට මේ හිත හදාගත්තට පස්සේ මේ අපේ ඕරේක ගත්තට පස්සේ අපේ මේ අධ්‍යාත්මික ශක්තියෙන් පුළුවන් අපේ ප්‍රශ්න ගොඩාක් විසඳ ගන්න 50ක් විතර වගේම ඇත්තටම අපේම ශක්තියන අවදි වුණාට පස්සේ අපිට කරගන්න පුළුවන්. නමුත් සමහරක් අවස්ථා තියෙනවා අපිට තනියම මේ ගමන යන්න අමාරුයි. ඒ වගේ වෙලාවට අපිට සිද්ධ වෙනවා විශේෂ උදව්වක් උපකාරයක් ලබා ගන්න. ඒ නිසා තමයි මේ වැඩසටහන ඕගලන්ට මම දාලා තියෙන්නේ. මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ හැම ගැටලුවක්ම විසඳ ගන්න. අපි නම් පොඩක් යමු චුට්ටක් අපි විශ්වය ගැන චුට්ටක් කතා කරන්න යමුකෝ. එතකොට මේ පෘථිවිය අපි හිතනවට වඩා ගොඩාක් ගැඹුරු විෂයපතයක්.
මේ පෘථිවිය තුල වෙන සිද්ධ වෙන සමස්ත ක්‍රියාවලිය හරිම අපිට හිතා ගන්නවත් බෑ. ඉතින් ඒ නිසා මේ අපි ඒ ගැන චූට්ටක් කතා කරමු. මම ඔයගලන්ට පොඩි වස්තුවක් පෙන්නනවා. හරි? බලන්න හැමෝටම හැමෝම දන්න මේ වස්තුව මම හිතනවා මේක පේනවනේ ඔයගලන්ට. හරි? ඉතින් ඇත්තටම මේක මෙහෙම පෙවුනට මේක ඇතුලේ තියෙන දේ මේක ඇත්තටම අපිට මෙහෙම පෙවුනට ඇත්ත දේ මේක නෙමෙයි. ඉතින් ඒක හරිම පුදුමයි. ඉතින් මේ අපේ මේ හිත ඇතුලේ ඉන්නවා ඇත්තටම මායාකාරී. අපේ මේ ලෝකය අපිට මායාකාරී ලෝකයක් නිර්මාණය කරලා පෙන්න විශේෂ මායාකාරයෙක් ඉන්නවා අපිව හසුරවන. ඉතින් මේ මායාකාරයව අපි අවබෝධ කරගත්තේ නැත්නම් අපිට මේ මායාකාරයම තමයි දුක ගෙනල්ලා දෙන්නේ. ඉතින් ඒ නිසා මෙයා කොහොමද අපිව හසුරවන්නේ කියන එක හරිම වැදගත්. එතකොට අපිට පුළුවන් ටික එයා අවබෝධ වෙද්දී තමයි එයා පොඩක් අයින් වෙලා පැත්තකට වෙන්නේ. එයා පැත්තකට වෙනකන් අපිට මේ ප්‍රශ්න වලින් විසඳෙන්න මේ ප්‍රශ්න වලට විසඳුමක් ගන්න හරි අමාරුයි. ඒ නිසා තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේ විශ්වයේ මායාවන් ගැන ඔයාලට දැනුවත් කරන්න. ඉතින් මේ වැඩසටහන ඒ සඳහා ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මුලින්ම බලමු අපි මොකද්ද මේ මායාවක් කියලා මම මේ කතා කරන්න කියලා. මම පොඩි ප්‍රශ්න කිහිපයක් ඔයගලෙන් අහනවා. එතකොට ඔයගලන්ට පුළුවන් හිතන්න මොකද්ද මේ ඇත්තටම ඇයි අපිට මෙහෙම වෙන්නේ කියන එක. ඔන්න පළවෙනි දේ. ඔයගොල්ලෝ දන්නවා හැමෝම අපි ඉගෙනගෙනක් තියෙනවා විද්‍යාවෙන් කතා කරලා තියෙනවා. අපි දන්නවා පෘථුවිය සූර්යය වටා අධික වේගෙන් ගමන් කරනවා. අපි කියනවා මේ සූර්යය වටා පෘථුවිය ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරනවා කියලා. සූර්යය වටා පෘථුවිය ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරනවා කියලා. ඇත්තටම ඒක වේගය හිතා ගන්නවත් බෑ. අපිට මේ ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරන වේගය අපි ගණනය කරලා බැලුවොත් ලොකු වගයක්. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් ලක්ෂ පන්නලා. ඉතින් බලන්නකෝ අධික වේගෙන් යන අපි ඒ වේගෙන් යනවායි කියලා අපිට දැනෙන්නවත් නැහැ. ඇත්තටම අපිට හිතන්න ඕන ලොකු කාරණාවක්. ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්නකෝ. මේ ආයිමන් කියන හොඳට අහගන්න සූර්යයා වටා අපේ මේ පෘථුවිය අධික වේගෙන් ගමන් කරනවා. ඔයගොල්ලෝ හැමෝම ඉගෙන ගත්තේ ඉලිප්සාකාර. සාමාන්‍ය ඕම ඉලිප්සාකාර ගමන් මාර්ගයක තමයි මේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ. අපි විතරක් නෙමෙයි පෘථුවිය විතරක් නෙමෙයි ග්‍රහලෝක ගොඩක් ඊළඟට මේ සූර්යයා වටා ගමන් කරනවා. එතකොට මේ ගමන් මාර්ගය අධික වේගෙන් ගමන් කරන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ තේරෙන්න ඕනේ අධික වේගෙන් ගමන් කරනවා නම් අපි ඉන්නේ විවෘතවනේ ඉන්නේ. එතකොට මේ වේගය අපිට දැනෙන්න ඕනේ නේද? ඉතින් ඒ දැනෙන්නේ නැහැනේ. ඒ වේගය අපිට දැනෙන්නේ. ඒක හරි හිතා ගන්න බැරි දෙයක්. ඉතින් ඕගොල්ලෝ කවදාත් හිතුවද ඇයි අපිට එහෙම දැනෙන්නේ නැත්තේ කියලා? ඉතින් ඇත්තටම මේකයි ප්‍රශ්නේ. ඒ අපිට එහෙම දැනෙන්නේ නැති හේතුව අපේ මේ හිතේ ඉන්න විශේෂ කෙනෙක් ඉන්නවා. විශේෂ ශක්ති ප්‍රභවයන් තියෙනවා. අපිට ඒක දැනුවත් කරන්නේ නැහැ. අපේ ශක්ති ප්‍රභවයන් යටතේ ඉද්දී අපිට ඇත්තටම මේ ඒ වෙනස්කම් හරියට දැනෙන්නේ අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් ඒවා හරියට අවබෝධ නොවුනට පස්සේ වෙන්නේ අපි මරණයත් එක්ක අපේ මේ ශරීරය ඒ ශක්තියින් වලින් වෙන් වුණාට පස්සේ අපිට එතකොට දැනෙන්න ගන්නවා මේ වේග කොච්චරද කියලා. ඉතින් එතකොට ගොඩාක් පරක්කු වැඩි වෙනවා. ඒ නිසා තමයි අපි හරියටම මේ දේවල් අපි මේ ජීවත් වෙලා ඉන්න කාලෙත් දැනගන්න එක හරි වැදගත්. මම පොඩි අද මුල්ම වැඩසටහනේ ඉඳන් පොඩි ප්‍රශ්න කීපයක් අහලා ඔයගලන්ට මේ විශ්වයේ පොඩි අපිට නොතේරෙන දේවල් ගැන පොඩ්ඩක් කියා දෙන්නම්. අපිට මේ හිතන්න කාරණා කීපයක් තියෙනවා. ඉතින් අපි බලමු මේ හැම දෙයකින්ම කොහොමද අපිට ප්‍රශ්න කරදර එන්නේ කියලා. මේ ඔක්කොම මම ඉදිරි වැඩසටහන් වලදී කතා කරනවා. ඔන්න එකක් කිව්වා. ඔන්න තව දෙයක් ඔන්න තව ප්‍රශ්නයක් අහනවා. අපි දන්නවා අපේ මේ පෘථුවිය අපේ තමා වටේ කරකිනවා. ඕක අපි කියනවා
තමාවට කැරකෙනවා. ඔකද අපි නමක් කියනවා. මොකද්ද කියන්නේ? භ්‍රමණය වෙනවා කියලා. පෘථුවිය තමාවට භ්‍රමණය වෙනවා. ඉතින් ඇත්තටම අපිට මේ භ්‍රමණය වෙන බව එක්ක අපිට දැනෙන්න එපා අපි මේක කැරකෙන බව. එහෙම අපිට තේරෙනවද අපි මේ ඉදි දැන් ඕගොල්ලෝ ඉදිත් බලනෝ කැරකෙනවද කියලා වටේ ඕගොල්ලෝ එහෙම කැරකෙන්න හැබැයි මතක තියාගන්න සැලකියුතු වේගයකින් කැරකෙනවා. ඉතින් අපිට ඉරයි හඳයි ඔය එහාට මෙහාට යන්නේකින් තමයි පොඩ්ඩක් හරි අවබෝධයක් ඉන්න අපි කැරකෙන බව. නමුත් ඇත්තටම සැලකියුතු වේගයකින් කැරකෙනවා අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒක හරි ප්‍රශ්නයක්. හරි. ඔන්න තව දෙයක් මම මොනවා කියන්න. ඔන්න ඕගොල්ලෝ හිතන්නකෝ රසම රස කෑමක් වලට හම්බ වෙනවා. හරි. ඔන්න තව උදාහරණයක් මම කියන්නේ. රසම රස කෑමක් ඕගොල්ලන්ට හම්බ වෙනවා කන්න. ඉතින් ඕගොල්ලෝ කාපු හැටි ඕගොල්ලන්ට දැනෙනවා ශාමාර රහයිනේ. මම මේක මීට කලින් කාලා නැහැ. නියමයි. මරු කෑමක් කියලා හිතෙනවා. ඉතින් ඇත්තටම ඒ කෑමිකම හරි ඔන්න තවත් කෙනෙක් කනවා. ඔන්න හිතන්න හොඳට හිතන්න මම මේ කියන එක. ඔන්න එක්කෙනෙක්ට අපි හිතමු මෙහෙම එකම කෑමක එකම විදියට හදලා කිසිම වෙනසක් නැහැ ප්ලේට් දෙකකට දාලා දෙන්නෙට කන්න දෙනවා. ඔන්න හිතන්න. එතකොට එක්කෙනෙක් කාලා කියනවා ශාමාර රහයි මේ කෑමක. මේක මරු මේක මීට කලින්ම කාලව නැහැ මෙච්චර රස කෑමක් කියලා කියනවා. ඊට පස්සේ ඒ කෑමකම කනවා තවත් කෙනෙක්. හරි? ඔන්න තවත් කෙනෙක් ඒ කෑමකම කනවා. ඒ කෑමක කද්දී එයා කියනවා අපෝ මේක වැඩක් නැහැ. ලුණුත් නැහැ. මේ කවුද මේ හැදුවේ? මේ කන්න පුළුවන් විදිහ හදන්න එපා. වැඩක් නැහැ කියලා එයා එහෙම කියනවා. දැන් ඒතර ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ කියන්නේ මේ ගැටලුව තියෙන්නේ කෑමකේද කියන එක. ඒතර රස කෑමක ඇත්තටම රසයිද නැද්ද? ගැටලුවක් ඇති වෙනවා. ඒතර ඇයි එහෙම දෙන්නෙත් එකම කෑමක? ඔන්න දැන් කෑම දෙකක් නම් ඔන්න ගැටලුවක් නැහැ වෙනස් කියලා හිතා ගන්න පුළුවන්. මෙතන වෙලා තියෙන්නේ එකම කෑමක දෙන්නෙත් කන්න දුන්නම එක්කෙනෙක් ඒ කෑමක රසයි අනිත් කෙනාට ඒ කෑමක රස නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඉතින් මේවා ගැන චුට්ටක් හිතන්න ඕනේ අපි. මේක හරි වැදගත්. මොකද මේ හිතන්න ඕනේ අපි නොදැනුවත්වම පාලනය කරනවා අපේම හිතේ දත්ත ගොඩකින්. අන්න ඒකයි අවබෝධ කරගන්න ඕනේ. එතන මේ කෑමකේ ගැටලුවක් නැහැ ඇත්තටම. අපේ මේ හිතේ තියෙන තොරතුරු තියෙනවා මේ මනසේ මේ තොරතුරු අපිව මුලාවටපත් කරනවා. අපිට කරදර කරනවා. අපිට ප්‍රශ්න ගේනවා. ඉතින් මේ තොරතුරු දත්ත කියලා අපි හඳුන්වමුකෝ. ඔන්න අදින් පස්සේ මම මේ අපේ හිතේ තියෙන තොරතුරු වලට නමක් කියනවා දත්ත. එහෙනම් මේ අපේ මේ තොරතුරු අපිව පාලනය කරන මේ මනසේ තොරතුරු ඇත්තටම ඕගොල්ලෝ හිතුවට මේ භවයේ ඉඳලා මේ ඉපදිච්ච දවසේ ඉඳලා අපි මේ දක්වා ඉගෙන ගත්ත දේවල් අපිට හැංගිච්ච හැඟීම් අපිට ආවසිතුවිලි අපි ගනුදෙනු කරපු දේවල් නිසා විතරයි කියලා ඔයගොල්ලන් හිතෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඇත්ත කතාව තමයි මේ භවයේ විතරක් නෙමෙයි පෙර භව ගානක තොරතුරු මේ මනසේ දත්ත කබඩාවේ තියෙනවා. ඒතර මේ දත්ත කබඩාවේ තියෙන ඒවා තමයි අපිට මෙහෙම ප්‍රශ්න වලට මේ හේතු වෙන ප්‍රධාන කාරණාව. හැබැයි මතක තියාගන්න ඔය හුඟක් වෙලට අපි ඔය මනසේ දත්ත විතරක් හුඟක් වෙලට කතා කරනවා. දත්ත විතරක් නෙමෙයි මේ විශ්වයේ අපිට කරදර කරන හානි කරන ගොඩාක් තියෙනවා හේතු සාධක. ඒතකොට මේ ඒ හේතු අපි අවබෝධ කරගත්තොත් තමයි අපිට මේ ජීවිතේ ලස්සනට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට මේ මම අර කතාව පොඩ්ඩක් ඉදිරියට පැහැදිලි කරන්නම් චුට්ටක්. දැන් අපි ආවා ආයිතන්ට අපේ ප්‍රශ්නෙට. මොකද අපේ ප්‍රශ්නේ ඔන්න කෑම එකක් දෙන්නෙත් කන්න දුන්නා. එක්කෙනෙක් රහයි කිව්වා ලස්සනට, ඒක නියමයි කිව්වා. අනිත් කෙනා මොකද්ද කිව්වේ? අයියෝ මට මේ කන්න බෑනේ. ඒක වැඩක් නෑ, රස නෑ කියලා කියනවා. එතකොට
ඒ කෑම එක අපි ඇත්තටම බැලුවොත් මොකද්ද කෑම රහ එකක්ද ඒ කෑම එක රස නැති එකක්ද අපිට ඒක අවබෝධ කරගන්න අමාරුයි. ඇත්තටම අපි මුලින්ම බලමු රහයි කියපු එක්කෙනා ඇයි කෑම එක රහයි කිව්වේ කියලා. ඇත්තටම මේ කෑම එක රහයි කිව්වේ වෙන මොකුත් නෙමෙයි. එයා මීට කලින් එයාගේ කිසිම දත්තයක් නැහැ, තොරතුරක් නැහැ. ඒ වගේ රස කෑම එකක් ආපු. දැන් උදාහරණයක් බුරියානි එකක් ගමුකෝ. එයා කෑම එක කාලා රහයි කියලා කියනවා. එයා ඒ කියන්නේ මෙච්චර කල් ජීවිතේ කාපු සෑම බුරියානි එකක්ම කාපු වෙලාවේ ඒ කාපු වල රස එයා විඳ රසවල් ටික මේ මනසේ දත්තයක් හැටියට තොරතුරක් හැටියට ගබඩා වෙලා තියෙනවා. එතන මේ ගබඩා වෙලා තියෙන තොරතුරු අන්න එකපාරට මතුවෙනවා. හොඳට මතක තියාගන්න වෙන දේ. අපේ මනසේ ගබඩා වෙලා තියෙන තොරතුරු එකපාරටම මතුවලා එනවා. එතකොට මේ මතුවලා ආපුවම තොරතුරු ඒ දත්තය ඒක මේ අලුත් තොරතුරත් එක්ක අලුත් දැන් කෑම එකක්දී අලුතෙන් රස අපි විඳිනවනේ ඒ විඳින රසයත් එක්ක සංසන්දනය වෙනවා. මෙන්න මේක හරිම වැදගත් දෙයක්. ඔයගොල්ලෝ හැමෝම අවබෝධ කරගන්න ඕනේ වැදගත් කාරණාවක්. එතෙන්දි මොකද වෙන්නේ පෙර දත්තත් එක්ක මේ අලුතෙන් එන ඒවා සංසන්දනය කරනවා. ඊට පස්සේ සංසන්දනය කළා මොකද වෙන්නේ? ඒ දෙක සංසන්දනය කළා අපි තවත් අලුත් දෙයක් මේක රස නම් රසයි රස නැත්නම් රස නැහැ කියලා තවත් දත්තයක් අපි ඒ වෙලාව අලුත් කරගන්න ඒ අප්ඩේට් එක දත්තය අප්ඩේට් කරගෙන යනවා. එහෙම අපි මොකද කරන්නේ මේ ජීවත් වෙන හැම තත්පරේම අපි ගාව තියෙන දත්ත වලින් ඒවා අරගෙන අලුත් දත්ත ඒකට දාලා තවත්ම අලුත් එකක් අපිට හිතා ගන්න බැරි අලුත්ම එකක් අපි නිර්මාණය කරගෙන මේ මනසේ ඔටෝ ටෙම්පස් දෙන්නේ. ඔයාලා දන්නේත් නැහැ. සමහරකට ඔක හිතන්නේත් නැහැ. මේ හැම මේ දත්ත මේ මොලේ කපඩා වෙනවද කියලා දන්නේ නැති වෙනත් පුළුවන්. නමුත් වෙන්නේ මේ අලුතෙන්ම දත්තයක් නිර්මාණය වෙලා මනසේ තැම්පත් වෙනවා. ඉතින් මොකද වෙන්නේ කියලා ඔයගොල්ලෝ ආයිනේ. ඉතින් ඔය කමන්නේ දත්තේ ඔහේ තිබ්බදෙන් ඉතින් අපිට වැඩක් නැහැ. අපි කෑවා ආයෙත් එච්චරයි කියලා ඔයගොල්ලෝ හිතෙන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ බලන්න අනිත් එක්කෙනා. අනිත් එක්කෙනාට මොකද උනේ කියලා බලන්න කෑම එක එයා කන්න ගත්තා. කෑම එක කන්න ගත්ත හැටි මොකද උනේ? එයාට ඒක එපා වුණා. අපෝ මේ මොකද්ද මේ කෑම එක? මේක ලුණුත් නැහැ. මේක මේ ගුණ පහ දාලත් නැහැ. මේ කවුද හැදුවේ? ඊට පස්සේ ඒ හදපු කෙනා ගැන ඒක තරහවක් එන්න පුළුවන්. හරි මෙහෙම මේ කෑම හදනවාද කියලා හිතන්න පුළුවන්. ඉතින් මොකද වෙන්නේ? එයාට ඒක රස නැහැ. එයාට එපාම වෙච්ච කෑම එකක් මේ ජීවිතේ කාපු. එහෙම වෙනවා. එතකොට එයාගේ හිතට එනවා තරහවක්. මේ කෑම එකත් එක්ක තරහවක් වෛරයක් එනවා. ඇයි මෙහෙම මට කෑම එකක් දුන්නේ කියලා දුන්නු කෙනා එක්ක තරහවක් වෙනවා. මුලින්ම කෑම එකට ගැන තරහවක් එනවා. තවත් ඒක දරුණුවට උනොත් මේ කෑම එක දුන්නු කෙනාට අන්න බයින්න ගන්න පුළුවන්. ඇයි එහෙම වුනේ? අන්න ඒකයි අපි දැනගන්න ඕන කාරණාව. දත්ත කියන එක ඔහේ තිබුණා නම් කමක් නැහැ. අපිට ඕක මොකක් වුණත් කමක් නැහැ කියලා හිතා ගන්න පුළුවන්. නමුත් අපිට ජීවිතේ ප්‍රශ්න ඇති කරනවා නම්, ජීවල් දොරවල් රණ්ඩු ඇති කරනවා නම්, හිතේ නිදහස නැති කරනවා නම්, අපිට ප්‍රශ්න ඒවා තිගුණ කරනවා නම් අන්න එහෙනම් අපිට මේ අපේ හිතේ අපිට මේ ප්‍රශ්න ඇති කරන මේ දත්ත කියන මායාකාරය ගැන පොඩ්ඩක් අපිට චුට්ටක් හිතන්න වෙනවා. ඒ නිසා මේක ගැන වැඩි අවධානයක් දෙන්න වෙනවමයි. ඉතින් අපි බලමු ඒ රස නැහැ කියන එක්කනට මොකද උනේ කියලා. ඇත්තටම එයාට වෙලා තියෙන්නේ එයාගේ දත්ත ගබඩාවේ අර මීට කලින් කාපු ඒ කෑම එකේ රසවල් මතකයන් තියෙනවා. ඒතකොට ඊට කලින් එයා හොඳ කෑමයක් කාලා තියෙනවා. ඒතකොට ඒ කාපු රස ඒ පෙනුම ඒ සමස්ත දේ ගැන සුවඳින්න අපි දැන් ආහාරයක් කෑමට ගනිද්දි සුවඳ පවා එනවනේ. අපි මුලින්ම සුවඳින්ම විඳිනවනේ. ඊට පස්සේ පෙනුමෙන් මේක විඳිනවා ආහාරය. ඊට පස්සේ ඒක රසෙන් විඳිනවා. ඒක ස්පර්ශ කරද්දී ඒකේ සිනිඳුභාවය සහ ඒකේ සොෆ්ට් එක අපේ හැමත දැනෙන මේ හැම දෙයක්ම අපි දත්ත තොරතුරු ඔළුවට ගන්නවා. ඉතින් ඒකයි වැදගත් දේ. ඒකට මීට කලින් ඒ දත්ත ටික ට්‍රේන් කරගෙන ගිහිල්ලා මීට කලින් හොඳ
දත්ත කිහිපයක් ඒ කෑම එක සම්බන්ධයෙන් එයාගේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඒතකොට එයා ඒ වෙලාවේ තීරණ ගන්නේ මට මේ කෑම එක මේට කලින් කාලා තියෙන හින්දා මේක වැඩක් නැහැ. අයියෝ මේ මොකද්ද මේකේ පෙනුම වැඩක් නැහැ. මේක රස වැඩක් නැහැ. මේක ඒ කියන්නේ මේක කොච්චර තරහ යනවද කියලා සමහරකට කියනකො සතෙක්වත් මේ වගේ එකක් කන්න බෑ කියන වගේ හැඟීම් එන්න පුළුවන්. ඒක තමයි දරුණු වෙන්නේ අපි නොදැනීම අපිව තරහවටපත් කරනවා. මේ තරහවටපත් වීම කොච්චර දරුණුද කියනවා නම් ඔයාලට මම ඉදිරි සැසිවලදී කියා දෙන්නම් මේ ක්‍රමානුකූලව මේ විශ්වයට අපිව දැනෙන විදිහ අන්න එක දැනගන්න ඕනේ ඔයගොල්ලෝ හැමෝම. මේ තරහව අපි දෙයකට ආස කරොත් ඇත්තටම මොකද වෙන්නේ? මේක නිකන් අපි මේ අර බුද්ධ ආගමේ කියන විදිහටම ආස කරන්න එපා, වෛර කරන්න එපා. ඒ වගේ නෙමෙයි අපි කතා කරන්නේ. ඇත්තටම අපිට මොකද වෙන්නේ තරහා ගියොත්? අපිට ඒක මේ විශ්වයට දැනෙනවද? විශ්වෙන් අපිට අරදර කරනවද? හානි කරනවද? ඒ වගේ දේවල් තියෙන ඕගොල්ලෝ දැනගන්න ඕනේ කාරණා. මේක ඉතින් ගැඹුරු දෙයක්. ඉතින් ක්‍රමානුකූල ලස්සනට මම ඔයගොල්ලන්ට කියා දෙන්නම්. ඉතින් ඔයගොල්ලෝ දැන් සංසන්දනය දැනෙන්නේ නැති මේ අපි ඇත්තටම හැම තප්පරේම අපි ගන්න තොරතුරු අපේ පෙර භවයේ ඉඳන් එන දත්තත් එක්ක සංසන්දනය කළා තමයි අපි ගැටෙන්නේ. ඉතින් අද දවසේ මම ඔන්න ඔයගලන්ට චූටි කාරණාවක් යා දුන්නා. මේ අපි හිතන පතන විදිය හැමදේම මේ දත්තත් එක්ක තියෙනවා. ඉතින් මේක ගැඹුරු මාතෘකාවක්. ඇත්තටම මෙහෙම අවුරුද්දක් වුණත් කතා කරන්න පුළුවන් ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒකට විසඳුම් තියෙනවා. ඉතින් මේ හැමදේම කතා කරන්න පුළුවන් ගොඩාක් පුළුල් මාතෘකා තියෙනවා. ඉතින් ඒ නිසා එක වීඩියෝ එකකින් මේක කතා කරන්න බෑ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා වීඩියෝ මාලාවක් කරා මේක කියා දෙන්න. මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ අවබෝධ කරගන්න එක හරි වැදගත්. මොකද මම බලාපොරොත්තු වෙනවා ඇත්තටම ඔයාලා හදවතින් මේ හිත හදාගන්න, ඔයාලා ප්‍රශ්න විසඳ ගන්න ඕනයි ඉන්නවනම් මම ඇත්තටම උදව් කරන්න ඕනේ අයට. ඉතින් ඒ හින්දා මම බලාපොරොත්තු වෙනවා එහෙම අයට නොමිලේම ඔයගලන්ට උපකාර කරන්න. ඉතින් මේ විශ්වයේ ශක්තියින් වලින් ලෑස්තිලා ඉන්නවා උදව් කරන්න බලාගෙන. ඉතින් මම මේ දේවල් සමහර හුඟක් කාරණා ගත්තම ඔයාලට මේ මොහොතේ මේ විශ්වයේ සමහර දේවල් අහන්න ලැබෙන්නේ නැති කාරණා දත්ත හුඟක් දේවල් මේ විශ්වයේ තියෙන දේවල් වෙනස් වෙලා ඔයගලන්ට ඇහෙන්නේ. සමහරක් ඔය විශ්ව ශක්තියන් ගැන කතා කරනවා YouTube නාලිකාවල. ඒගොල්ලෝ හුඟක් වෙලාට බලන්නේ තමන්ගේ නාලිකාව ප්‍රවර්ධනයක් වගේ දෙයක් තමයි. විශ්වයේ හරි දැනුමක් කතා කරන්නේ නැහැ. ඉතින් මේ මුදල් එක්ක පස්සපස යන නිසා තමයි එහෙම වෙන්නේ. ඉතින් ඒක ගැටලුවක් නැහැ. අපි පුළුවන් උපරිමේ උත්සාහ කරනවා මේ රාවණ භවන කියන වැඩසටහන් මාලාව හරහා ඕගොල්ලන්ගේ මනස දියුණු කරලා ඔයාල චිත්ත ශක්තියෙන් මේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා මේ විශ්වයේ ආශිර්වාදය ඔයගලන්ට අරගෙන මේ විශ්වයෙන් ඔයගලන් සුවපත් භාවයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. තව ඔයාලට උත්සාහ කරන්න අවස්ථාව දෙනවා මම. උත්සාහ කරගෙන යන අයට මම සමහරක තනියම අමාරුයි. ඒ හැම දෙයක්ම පිළිවෙලට කියා දෙනවා. මම කරන විදිය පියවරෙන් පියවර ඉදිරි මාලාවේදී කියා දෙන බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම ඔයගොල්ලෝ හැම දිනාටම ඊළඟ සතියේ මම මේ වගේම Zoom meeting එකකින් live වෙනවා. විශ්වයේ මේ මායාව ගැන ඔයගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට සමුගන්නවා. ඔයගොල්ලෝ හැම දිනාටම විශ්වයේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.